කොහොමද යාළුවනේ යාළුවට මං හොඳින් ඉන්නවා. ඒ වගේම යාළුවත් හොඳින් ඉන්නවනේ කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා. අද මේ වීඩියෝ එක පටන් ගන්නේ මගේ දවල් වරුවේ ඉඳන්. දවල්ට උයන්න පටන් ගන්න කලින් මං කරන දේවල් තමයි මේක. අද නම් මේක කරන්නේ මොකද මගේ සේරම අයිටම්ස් ඉවර වෙලා තිබුණා. ඒක නිසා තමයි ඔක්කොම රීෆිල් කරගත්තේ. රීෆිල් කරන්න කලින් මම මගේ බොක්ස් එක නම් හොඳට හොදලා ඒක තෙතමට්ටු කරලා ඊට පස්සේ තමයි රීෆිල් කරගත්තේ. මේ වගේ අපිට ඕන දේවල් මේ වගේ අපි කම්පාර්ට්මන්ට් බොක්ස් එකට දාලා ඒක අපේ ලිප්ප ළඟ තියාගත්තොත් අපිට උයන්න ලේසියිනේ. ඉතින් ඒ වගේ තවත් බොක්ස් එකක් තමයි මේක. මේක නම් ඉතින් දවසින් දවසකට ගන්න බොක්ස් එකනේ. අප උලුහල් වේලිච්ච මිරිස් ගොරක ඒ වගේ දේවල් තමයි මේකට දාලා තියෙන්නේ. අර සෙන්ටර් එකට නම් තව ජාති ටිකක් එන්න ඕනේ. මම ඒකට අර බිරියානි සෙට් එක තමයි දාගන්නේ. ඒක නම් ඉවර වෙලා දැනටම. තවත් එක දෙයක් තමයි උයන්න කලින් මං හැමදාම මට උයන්න ඕනේ දේවල් මං රෙඩි කරගන්නවා. මුලින් මේක ප්‍රිපෙයාර් කරලා තමයි උයන්න පටන් ගන්නෙ. බලන්නකො ඉතින් ලේසියිනේ. දැන් වම්බටු එක බඳින්න දැම්මා. ඊට පස්සේ චිකන් එක මැරිනේට් කරා. චිකන් එක මැරිනේට් කරන අතරතුරෙම වම්බටු ටික පැදලත් ඉවරයි. ඉතින් දැන් නම් යන්නේ ඉතින් චිකන් එකට ටෙම්පරාදුවක් හදාගන්නයි. ඒකට අවශ්‍ය වෙන දේවල් එහෙම දාලා ඒකට බේ ලීෆ් එහෙමත් දාලා මම චිකන් එක ටෙම්පරාදු කරගත්තා. කොහොමද මම චිකන් කරේ හදන්නකොට මේ වගේ මට පුළුවන් විදිහට ඩිෆරන්ට් වෙරයිටිස් වල try කරනවා. ඉතින් අදත් එහෙම තමයි try කරේ. වුණාට රහට ආවා. චිකන් එක තෙම්බෙන්න දීලා ඒ අතරතුරේ අනිත් පැත්තේදී මම හදාගත්තා බෙදපු වම්බටු වලට අනිත් දේවල් ටික දාලා ඒක තෙලට දාගත්තා. ඒකට චුට්ටක් එහෙම සීනිත් දාගත්තා. කිරට උයාගත්තේ මුරුංගා තමයි. මුරුංගත් අලත් එකට දාලා ඒකත් කිරට උයාගත්තා. ඊට පස්සේ මම චිකන් එක වෙනම අරගෙන ෆ්‍රයි කරේ නැහැ. මොකද උයපු චිකන් එක තමයි මම ෆ්‍රයි කරගත්තේ. අන්තිමේදී මුරුංගත් තැම්බිලානේ. ඊට පස්සේ ඒකට මිටි කිරි එහෙම දාලා ඒකත් චුට්ටක් එහෙම බොයිල් වෙන්න දීලා ඒකත් හදාගත්තා. ඉතින් අද දවල්ට මම උයාගත්තේ රස චිකන් කරේ. ඒ වගේම වම්බටු තෙලට දාලා චිකන් ෆ්‍රයි එක ඒකත් එක්ක මුරුංගා කිරට උයලා. අද නම් කෑම ටික රහයි. ඉතින් උයපු ගමන් මං පටන් ගත්තේ මගේ අනිත් වැඩ. ඒක තමයි ලිප සුද්ධ කරන්න එක. උයපු ගමන් මං ඒකත් සුද්ධ කරලා ඊට පස්සේ එකතු වුණු භාජන ටික ඔක්කොම හොදලා දාලා ඒකත් එක්කම කුස්සිය වටපිටාවත් හොඳට ආස්පස් කරගත්තා. අන්තිමට සිංක් එකත් හොඳට හොදගත්තා. හැමදාම වගේ මම උයපු ගමන් කරන වැඩ තමයි මේක. උයපු ගමන් තියෙන භාජන ටික, කුස්සිය, ඒ වගේම සිංක් එක, ලිප ළඟ කියලා හැමතැනම මම හොඳට ආස්පස් කරගන්නවා. එතකොට නිදාසේ ඉන්න පුළුවන්නේ. මේ වැඩ එහෙම ඉතුරු කරගත්තොත් අපිට ගොඩාක් එහෙම ඔළුවට කරදරයක් වගේ. ඔයාලා try කරලා බලන්න. මේ වගේ උයපු ගමන් කුස්සිය අස් කරලා එහෙම හිටියොත් ඔයාලට නිදහසේ ඉන්න පුළුවන්. දවල් වරුවේ මං මගේ වැඩ ටික ඉවර කරලා මං චුට්ටක් එහෙම නිදාගත්තා. ඊට පස්සේ ඇහැරලා බලනකොට 5ත් පහු වෙලා. දැන් නම් යන්නේ හවස් වරුවේදී මගේ ඊවිනිං රුටින් එක කරන්න. මගේ ඊවිනිං රුටින් එක වෙන්නේ හැමදාම වගේ තේ හදන එක. අදත් ඒක තමයි කරන්නේ. මේ කැන්ඩල් එක නම් ගත්තට අද තමයි පාවිච්චි කරේ. ඒ වගේම මේක ගැනත් කියන්න ඕනේ. මේක චූටි වුණාට සුවඳ නම් කියලා වැටන්නේ. එච්චර සුවඳයි. මුළු තැනම සුවඳයි. ඒ වගේම මේක බලාගෙන ඉන්නකොට හිතට හරිම සනීපයි. මං තේ කෝප්පෙත් හදාගෙන මං ගියා නිදහසේ බලන්න රිලැක්සින් channel එකක්. ඒකේ නම නම් දන්නේ නැහැ. මං නිකන් ස්ක්‍රෝල් කරගෙන යනකොට තමයි ඒක දැක්කේ. හරිම නිදහසේ කැන්ඩල් එකත් පත්තු කරගෙන මගේ ටී එකත් රස විඳින්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ කැන්ඩල් එකත් හරිම සුවඳයි. මං හිතුවේ නෑ මෙච්චර සුවඳට තියෙයි කියලා. ඉතින් හොඳයි. මගේ බඩු ටිකත් මං ගත්ත බඩු ටිකත් මට හොඳ ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම ඊට පස්සේ මං රෑ වෙලා චුට්ටක් එහෙම ගියා. මට ගෙදරට අඩුපාඩු වෙන බඩු ටික අරගන්න.
මං සතියකට සැරයක් නැත්තම් සති දෙකකට සැරයක් වගේ මං කීස් එකට ගිහිල්ලා මට ඕන වෙන බඩු ටික ඔක්කොම අරගෙන එනවා. අද නම් චුට්ටක් එහෙම අඩුපාඩු වෙලා තිබුණා. ඒ ටික ගන්න තමයි ගියේ. මං ඕගොල්ලන්ට ගත්ත බඩු ටිකත් පෙන්නන්නම් ඉතින්. අද මං අරගත්තු බඩු ටික මෙච්චරයි. මෙතනදී වීඩියෝ මොන හරි අවුලක් වෙලා ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ. සමා වෙන්න. බඩු ටික ඔක්කොම එළියට අරන් ඒක තියන්න ඕනේ තැනවල තියලා රීෆිල් කරන්න ඕනේ බොක්ස් වලට. ඒකත් රීෆිල් කරලා ඒකත් පිළිවෙලට මං තියාගත්තා. තව දෙයක් තියෙනවා. රෑට නිදාගන්න කලින් උණු වතුර කෝප්පයක් එහෙම බීලා නිදාගත්තොත් අපේ ටමි ෆැට් එක රෙඩියුස් වෙනවා කියලා මං YouTube channel එකකින් දැක්කා. මං දැන් දවස් 4ක කාලයක් තමයි මේක පුරුද්දට අරගත්තේ. බලමු රිසල්ට් එක කොහොමද කියලා. අද මගේ දවස මෙහෙම තමයි තිබුණේ. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. අද දවස මගේ මෙහෙම තමයි ගෙවුනේ.